අද ඊෂප් වෙබ්සයිට් එකෙන් අපි කතා කරන්න තියෙන්නේ ඇඩ්මින් හෝම් පේජ් එක ගැන හෝම් පේජ් එකේ ඩිසයින් එක ගැන ඩිසයින් එකයි හෝම් පේජ් එකේ සමරයිස් රිපෝට් ගැනයි එතකොට ඒක හදන්න HTML CSS JavaScript bootstrap කියන හතරම යූස් කරලා තියෙනවා එතකොට මේ තියෙන්නේ ඇඩ්මින් පේජ් එකේ හෝම් පේජ් එක මුලින්ම අපේ නම තියෙනවා ඊට පස්සේ ඩෑෂ්බෝඩ් කියලා ටෙක්ස්ට් එකක් දීලා තියෙනවා මෙතන manage users manage product management manage users බලන්න පුළුවන් ඒකත් අයිති වෙන්නේ admin page එකටම එතකොට manage all users කියන එකට ගියොත් මෙතනින් search කරන්න පුළුවන් users ලාගේ profile image එක email එක mobile එක register date එක profile image එකයි දැන් අපේ මෙතන වෙලා තියෙන්නේ එකම නමින් email තුනක් verify වෙලා තියෙනවා ඒක මෙතන මෙහෙම වෙන්නන්නේ එතකොට මෙතනින් search කරන්න පුළුවන් මේක මේ වෙබ්සයිට් එක තාම host කරලා නැති නිසා users ලෙක්කේ නැහැ ඉන්නේ මගේ නම් විතරයි එතන වෙන්නන්නේ තව users ලා add වෙච්ච ගමන් මෙතන users ලා ගන්න ඔක්කොම බලා ගන්න පුළුවන් මෙතන search කරන්නත් පුළුවන් මෙතන අපිට මෙතනින් block කරන්නත් පුළුවන් user කෙනෙක් වෙන අපිට අවශ්‍ය නැහැ කියලා හිතුනොත් මෙතන users ලා block කරන්නත් පුළුවන් block කරපුවාම ආය log වෙන්න බෑ එතකොට අපි ආයෙ ගිහිල්ලා බලමු ඊට පස්සේ මෙතන manage product තියෙනවා product manage කරන්න පුළුවන් මෙතනින් අපේ තියෙන product ටික ඔක්කොම manage කරන්න පුළුවන් මෙතන product එකේ image එකයි title එකයි price එකයි quantity එකයි registered date එකයි තියෙනවා quantity ගානයි ඔක්කොම ටික මෙතන වෙන්නවා මෙතනින් product එකකුත් අපිට block කරන්න පුළුවන් unblock කරන්න පුළුවන් edit කරන්න පුළුවන් product deactive කරන්න පුළුවන් මෙතනින් unblock කරාට පස්සේ active කරන්න පුළුවන් මෙතනත් යට pagination එකක් තියෙනවා කලින් වගේම page පහකට බෙදලා තියෙන අපේ product එක ඊට පස්සේ යටින් summarize කරලා තියෙනවා laptop tabs gaming PC admin category PC phone PC motherboard TV කියලා මෙතනින් අපිට මේවා remove කරලා දාන්නත් පුළුවන් categories ටික category ටික manage කරන්නත් පුළුවන් product ටික ඔක්කොම manage කරන්නත් පුළුවන් ඔක්කොම ටික මෙතන වෙන්නනේ දැන් අපි එකක් click කරොත් එහෙම මෙතන price එකයි quantity එකයි seller ගේ නමයි description එකයි ඔක්කොම ටික වෙන්නනේ එතකොට අපි ගිහිල්ලා බලමු home එකට එතකොට ඒ විදිහට තමයි manage users manage product ටික තිබ්බේ ඊට පස්සේ මෙතනින් selling history එක බලන්න පුළුවන් අපිට මෙතන අපි product sell වෙච්ච ගාන sell උනේ මොකද්ද title එක ඒ ටික ඔක්කොම බලන්න පුළුවන් මෙතන invoice ID එක හොයන්න පුළුවන් product එක buyer ගේ නම amount එක quantity ගාන ඊට පස්සේ shipping කරන්න පුළුවන් මෙතන order status change කියලා delivered වුණාම delivered කියලා වෙන්නනවා එතකොට මෙතනින් orders දෙනේවා confirm කරන්න පුළුවන් අපිට මෙතනින් confirm කරපුවාම packing කියලා වැටෙනවා ඊට පස්සේ දැන් අපි ඒක pack කරා නම් ඒක pack කරලා ඉවරලා dispatch කියලා දෙනවා එතනින් ගිහිල්ලා ඊට පස්සේ shipping කරන්න පුළුවන් අපිට ඒක ship කරාට පස්සේ delivered කියලා වැටෙනවා ඒ කියන්නේ අපි කරන process එකට මේ බටන් ඔක්කොම refresh කරලා refresh කරන්න පුළුවන් මෙතන from date to date කියලා මෙතනින් date එක තෝරන්න පුළුවන් අපිට ඊට පස්සේ product ඔක්කොම invoice search කරන්න පුළුවන් print කරලා ගන්න පුළුවන් admin panel එකේ ඔක්කොම ටික කරන්න පුළුවන් ඊට පස්සේ
අපි මෙතෙන්ට ගියොත් ඩෑෂ්බෝඩ් එකට ගියොත් ඩෑෂ්බෝඩ් එකේ ඩේලි ඒර්නින්ග්ස් ගන්න හොයන්න පුළුවන්. ඒ කියන්නේ earn කරපු රුපීස් ගන්න. එතකොට monthly earning ගන්න හොයන්න පුළුවන්. today sellings කියලා බලන්න පුළුවන්. එතකොට 2 items කියලා වෙట్లా දිනවා. monthly sellings බලන්න පුළුවන්. total sellings බලන්න පුළුවන්. එතකොට total engagement කියලා තියෙනවා. කියන්නේ අර මං කීවේ මගේ නමින් ඊමේල් 3ක් sign in වෙලා තියෙනවා. ඒ තුන තමයි මෙතන 3 members කියලා පෙන්නන්නේ. එතකොට total active time එක වෙන්නවා 2 months and 19 days and 0 hours and 31 minutes and 12 seconds කියලා. active වෙලා තිබ්බ මේ website එක active වෙලා තිබ්බ time එක මෙතන තියෙනවා. එතකොට මෙතන mostly sold item එක තියෙනවා මෙතන. ඒ කියන්නේ admin ට idea එකක් ගන්න වැඩිපුරම sold වෙන්නේ මොනවද කියලා මෙතනින් idea එකක් ගන්න පුළුවන්. එතකොට most famous seller මෙතන seller ගේ නම තියෙනවා. එතකොට මම විතරනේ sell කරලා තියෙන්නේ. එතකොට මගේ නම වැටලා email එක phone number වැටලා තියෙනවා. එතකොට මේ ටික තමයි මුළු panel එක ගැනම කතා කරොත් admin panel එකේ තියෙන්නේ මේ ඔක්කොම ටික මෙතන තියෙනවා. ඕනේ දෙයක් manage ගන්න පුළුවන්. ඒ විදිහට තමයි admin panel එක හදලා තියෙන්නේ. එතකොට අපි කෝඩ් එක පැත්තට ගිහිල්ලා බලමු ඒක කරලා තියෙන විදිහ ඔක්කොම. එතකොට මෙතන admin panel කියලා වෙනම තියෙනවා. මෙතන අපේ මෙතන connection.php කියලා database එක link කරලා තියෙනවා මුලින්ම. ඊට පස්සේ session එක start කරලා තියෙනවා admin කියලා. ඊට පස්සේ admin panel කියලා admin panel එකේ title එක දීලා තියෙනවා. bootstrap.css link කරලා තියෙනවා. style.css cdn link කරලා තියෙනවා. ඊට පස්සේ අපේ icon එක link කරලා තියෙනවා. background color එක දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන dashboard එක manage users manage product කියලා ඔක්කොම link කරලා දිනා manage product.php manage users.php page කියලා dashboard එක board එකට. ඊට පස්සේ selling history එක බලන්න පුළුවන්. ඒකට link කරලා තියෙනවා selling history.php කියලා. ඒක අපි කලින් කතා කරා. ඊට පස්සේ මෙන්න dashboard එක වෙනම තියෙනවා. මෙතන today sell වෙච්ච ගාන ඔක්කොම variable වල save වෙලා තියෙන data තමයි මෙතනින් පෙන්නන්නේ month එක year එක. ඒ වගේ ඊට පස්සේ මෙතන database එකෙන් search කරලා පෙන්නනවා invoice ටික අපේ product ටික product sell වෙච්ච ගාන සියලුම data ටික ඔක්කොම admin panel එකේ බලන්න පුළුවන්. ඊට පස්සේ invoice total invoice quantity එක ඔක්කොම ටික එතන admin panel එකේ බලන්න පුළුවන්. monthly earnings ගන්න බලන්න පුළුවන්. ඊට පස්සේ today sellings items monthly sellings items ඔක්කොම ටික බලන්න පුළුවන්. total sell වෙච්ච item ගන්න සියලුම දේ බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන database එකෙන් search කරලා ගන්න පුළුවන් users ලා ටික. members ලා ගන්න බලාගෙන තමයි database එකෙන් users ලා research කරලා ගන්න. ඊට පස්සේ total active time එක තියෙනවා. active time එක දීලා තියෙන්නේ මෙතන අපේ time zone එකත් එක්ක Asia කොලම්බියා කියලා. ඊට පස්සේ මෙතන යටින් අපේ month ගාන hours ගාන second ගාන minute ගාන days ගාන years ගාන minute ඔක්කොම data ටික ඔක්කොම echo එකකින් message එකකින් display කරලා තියෙනවා. අපි උඩ කරපු time zone එකත් එක්ක calculate කරලා ඒ ටික එතන display කරනවා. ඊට පස්සේ monthly sold items කියලා label එකක් දාලා වැඩිපුරම sold එක මේක database එකෙන් search කරලා ID එකත් එක්ක ඔක්කොම දෙන්නවා. product ID එක product image එක ඊට පස්සේ invoice එක ඔක්කොම ටික එතන දෙන්නවා මුලින්ම. ඊට පස්සේ product empty විච්චහම දෙන්නන එක items කියලා rupees ගන්න වෙනවා මෙතන. ඊට පස්සේ මෙතන database එකෙන් search කරලා profile image එක ගන්න user email එකත් එක්ක.
ඊට පස්සේ මෙතන එතකොට ඒකත් එක්කම most famous වෙලා එක ලින්ක් කරලා මෙතනින් ගත්ත ඊමේල් එකයි ප්‍රොෆයිල් ඉමේජ් එකයි පෙන්නලා මොබයිල් නම්බර් එකයි ඒ ටික පෙන්නනවා එතන යටින්. ඊට පස්සේ empty user එකත් කලින් විදිහටම තමයි most famous වෙලා කියලා වැටලා තියෙනවා. ඊට පස්සේ අන්තිමට bootstrap bundle.js කියලා script.js ෆයිල් කියලා ලින්ක් කරලා තියෙනවා script ෆයිල් ටික. ඊට පස්සේ අන්තිමටම PHP කෝඩ් එකකින් ලින්ක් කරලා තියෙනවා alert එකක් ඇවිත් තියෙනවා else කියන්නේ උඩ මොනවත් ඔක්කොම false වෙලා යටට આવොත් alert එකක් එනවා you are not verified admin user admin කියලා වැටෙනවා. ඊට පස්සේ එතනින් window location එකට යනවා admin signin.php කියලා. ඒ කියන්නේ අපි sign in වෙන්නේ නැතුව කෙලින්ම ඇඩමින් channel එකට යන්න හැදුවොත් alert එක ඇවිල්ලා කෙලින්ම location එක open වෙනවා window එකක් admin signin.php කියලා. එතකොට මේ විදිහට තමයි admin panel එකේ මේක තිබ්බේ. ඊට පස්සේ අපි උඩටම ගිහිල්ලා බලමු link කරලා තිබ්බ manage users and product management ගැන ඒ ටික. ඊට පස්සේ අනිතින් මෙතන dashboard එක තියෙනවා manage users කියලා තියෙනවා manage product කියලා තියෙනවා manage users.php කියලා තියෙන ෆයිල් එකක්. ඒකේ තමයි product management තියෙන්නේ. managers කියන අපි ෆයිල් එක බලමු ඒක. මෙතන තියෙනවා manage product manage users.php ෆයිල් එක. එතකොට මේ විදිහට තමයි ඒක හදේ කෝඩ් එක ගහලා තියෙන්නේ. session එක start කරලා database එක link කරලා admin email එකයි session එකට variable එක save කරලා මෙතන title එක විදිහට manage users admin shop කියලා දෙනවා. ඊට පස්සේ icon එක link කරලා දෙනවා. background color එක link කරලා තියෙනවා. ඊට පස්සේ manage all users කියලා label එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ users ලගේ profile image එක username එක email එක mobile එක register date ටික ඔක්කොම පෙන්නන මෙතන div එකක් දාලා තියෙනවා. ඒ අපි කලින් කතා කරපු ඔක්කොම ටික database එකෙන් search කරලා අරගෙන තමයි මෙතන පෙන්නන්නේ. අපේ user ගේ සියලුම data ගන්න profile image එක user email එක ඒ ටික ඔක්කොම. ඊට පස්සේ අපේ block කරන එක on click එකකින් block කරන button දෙක තියෙනවා block and unblock කියලා. මේ තියෙන බටන් දෙක අපි කලින් කතා කරමු. ඊට පස්සේ මෙතන message module එක තියෙනවා අපේ userට එන message ටික කියන්නේ unblock කරාද block කරාද කියලා එන message ටික. ඊට පස්සේ මෙතන admin message කියලා database එකෙන් search කරනවා chat එක. ඒ කියන්නේ අපි message කරන chat එකෙන් search කරලා තමයි ගන්න මෙතන data ටික. ඊට පස්සේ send the received කියලා ඒ දෙකම බලලා අන්තිමට on click එකකින් send message කරන ඒ ටික පුළුවන්. අන්තිමට මෙතන pagination එක තියෙනවා. pagination එක අපි කලින් කතා කරලා තියෙනවා previous එක count එක next ඒ ටික. ඊට පස්සේ ඒකෙත් අන්තිමටම script.js file එකයි bundle එකයි bootstrap bundle එකයි js file එකයි ඔක්කොම link කරලා තියෙනවා. එතකොට අපි ගිහිල්ලා බලමු manage product වලට. මේ දින්නේ අපි කලින් කතා කරපු messages දෙන එක load admin messages.tools file එක. ඒකේ තියෙන්නේ අපි කලින් කතා කරා වගේම admin දෙන message එක previous send received ඒ ටික. ඊට පස්සේ කලින් කතා කරපු විදිහටම තමයි එකක් තියෙන්නේ. උඩ ටික false වුණොත් එතන echo එකක් එනවා no data කියලා. කියන්නේ messages මොනක් නැත්නම් no data කියලා එනවා. අපි manage product.php file එකට යමු. එතකොට මෙතන style.css file link කරලා තියෙනවා bootstrap.cs file එක link කරලා තියෙනවා මුලින්ම. මෙතන title එක දීලා තියෙනවා manage product admin e-shop කියලා. ඊට පස්සේ manage all product කියලා උඩින්ම text එකක් දීලා තියෙනවා.
සර්ච් ප්‍රොඩක්ට් කියලා සර්ච් කරන්න බොක්ස එකක් දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක, ටයිටල් එක, ප්‍රයිස් එක, ක්වොන්ටිටි එක, රෙජිස්ටර්ඩ් ඩේට් ඒ ටික තියෙනවා. අපි යූසර් එක කතා කරපු ටිකමයි මේකෙත් කරලා තියෙන්නේ. යූසයි ප්‍රොඩක්ට් එකයි දෙක මාරු කරලා. මෙතන කනෙක්ෂන් ෆයිල් එක දාලා ඩේටාබේස් එකකින් සර්ච් කරලා ගන්න ප්‍රොඩක්ට් එක ඔක්කොම යූසර් ගේ විදිහටම තමයි කරන්න තියෙන්නේ. කරලා තියෙන්නේ අපි. එතකොට ඒකේ ප්‍රයිස් එක, සෙලර් සියලුම ඩේටාබේස් එකේ තියෙන සියලුම ඩේටා ටික මෙතන ඇඩ්මින් පැනලෙන් බලන්න පුළුවන්. එතකොට ප්‍රීවියස් මෙතන තියෙන පේජිනේෂන් එක අපි කලින් කතා කරා වගේ ප්‍රීවියස් එක, කවුන්ට් එක, නෙක්ස්ට් එක, බටන් ටික තියෙනවා. නෙක්ස්ට් එකයි ප්‍රීවියස් එකයි කවුන්ට් කියන බටන් ටික. අන්තිමට අපි කතා කරා වගේ මැනේජ් කැටගරිස් තියෙනවා. කැටගරි ටික මැනේජ් කරන්න පුළුවන්, ඒක රිමූව් කරන්න පුළුවන්, ඇඩ් කරන්න පුළුවන් තව කැටගරිස්. ඒ විදිහට එතන ඇඩ්මින් පැනලෙන් පුළුවන්. මෙතන ක්ලෝස් කරන්න බටන් එකක් තියෙනවා. අලුත් ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරනවා නම්, කැටගරි එකක් ඇඩ් කරනවා නම් ක්ලෝස් කරන්න පුළුවන්, සේව් කැටගරිය දෙන්න පුළුවන්. බටන් දෙකක් විදියෙන් මෙතන. ඊට පස්සේ වෙරිෆිකේෂන් කෝඩ් එක දීලා වෙරිෆයි කරනවා ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරන්න නම්. ඒ කියන්නේ ප්‍රොඩක්ට් කැටගරි ඇඩ් කරද්දි මෙසේජ් එකක් දීලා අපි වෙරිෆයි කරලා තමයි ඒක කරන්නේ. එතකොට මෙතන අපේ bootstrap bundle.js ෆයිල් එකයි script.js ෆයිල් එකයි ලින්ක් කරලා තියෙනවා. CDN එක ලින්ක් කරලා තියෙනවා. එතකොට ඒ විදිහට තමයි අපේ මුළු admin panel එකම හදලා තියෙන්නේ. මුළු admin panel එක ගැනම අපි කතා කරා. එතකොට අදින් අදට ඊමේල් admin panel එක ගැන කතා කරලා ඉවරයි. මේ පාර්ට් එක දැන් ඉවරයි. ඊට පස්සේ අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා.